සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අරංගම බියර් රිවිව් එකක්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් මේ දවස්වල Facebook එකේ හැමදැනම ජනප්‍රිය වෙන බියර් එකක් තමයි මේ අරන් ආවේ අපිත් දැකලා. අලියා බියර් එක. මේක පටන් ගන්න කලින් මට පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. දැන් ගොඩක් අය මයි කමෙන්ට්ස් කියලා තිබ්බා වීඩියෝස් පොඩි වැඩි සමහරලාට ඒගොල්ලෝ කැමති ටිකක් ලොකු වීඩියෝස් කරන්න කියලා. දැන් මම දකින දේ තමයි ගොඩක් ලොකු වීඩියෝක් විනාඩි 30ක 25ක 30ක දැම්මොත් එහෙම සමහරු කම්මැලි එච්චර දිග වීඩියෝ එකක් බලන්න අපි උනත් Facebook වල මේ YouTube වල. ඉතින් ඒකයි මම විනාඩි 5ක් 10ක් ඇතුළත වීඩියෝ එක කෙටි කරන්න ගත්තේ. ඔබගේ කියන්නේ ඔයගොල්ලන්ගේ අදහසත් මට පොඩ්ඩක් ඒ කියන්නේ කියන්න වීඩියෝස් දික් කරන්න ඕන නම් මොකද බහුතර අදහස ඒක නම් එහෙම වීඩියෝස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කෙනෙක් මට ඇත්තටම හොඳ ප්‍රොපෝසල් එකක් දීලා තිබ්බා ස්ලිප් කරන ගමන් ටිකක් වෙලා කතා කරන සෙෂන් එකක් කරන්න කියලා. ඒකෙදි මම අදහස් කරේ මල්ලි මේ අපි 50 වෙනි වීඩියෝ එක විදිහට Q&A සෙෂන් එකක් කරමු. අපි දැන් එකතු වෙලා කට්ටියගේ ප්‍රශ්න යොමු කරලා මම දැන් ෆෝරම් එකක් ස්ටාර්ට් කරනවා ළඟදිම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න යොමු කරන්න. අපි 50 වෙනි සෙෂන් එක ලිකම්ම කතා කරන්න තෝ මොන හරි ස්ලිප් කරන ගමන් එහෙම කතා කරන සෙෂන් එකකට යම් 50 වෙනි සෙෂන් එක අපේ Q&A සෙෂන් එක. මේ B එක ගන්න හිතුවේ ඇත්තටම මේක දෙසැම්බර් මේ මාසේ ලොන්ච් කරපු B එකක්. ඇත්තටම සුපර් මාකට් වලට මම කිහිපයකට ගියා. සුපර් මාකට් වල තාම මේක හොයාගන්න තිබ්බේ නැහැ. ලික නෝමල් ලික ෂොප් එකකින් තමයි මම මේක පර්චේස් කරේ. මේක ඇවිල්ලා අලියා බියර් එක. මේක DCSL Breweries එකෙන් තමයි ලොන්ච් කරලා තියෙන්නේ. DCSL Breweries කිව්වහම මේ ගොඩක් අයට මේක අලුත් ඇති. මොකද ඇත්තටම මේ කම්පැනි කලින් නම තිබ්බ හයිනකෙන් ලංකා ලිමිටඩ් කියලා. ඊටත් කලින් මේක ඒෂියා පැසිෆික් බ්‍රූවරීස් යුනයිටඩ් බ්‍රූවරීස් කියන නම් වලින් තමයි තිබ්බේ. මේක ඉතිහාසයට ගියොත් ඇත්තටම ලංකාවේ මුලින්ම බියර් නිෂ්පාදනය කරන ලයන් ආයතනය. ලයන් එක කියන නම නෙමෙයි ඇත්තට මේගොල්ලන්ට තියෙන වෙන නමක්. පස්සේ තමයි ලයන් බ්‍රූවරීස් වෙන්නේ. එතකොට ඒකට අවුරුදු 100කට එහා ගිය ඉතිහාසයක් තියෙනවා. මේක ඉතිහාසය ගත්තොත් මේක මම වෙබ්සයිට් එක උහුම් බැල පරිශීලනය කරාම මේක 1997 තමයි මේ කම්පැනි ලංකාවේ ස්ටාර්ට් වෙන්නේ. හැබැයි මේ කම්පැනි විශේෂත්වය තමයි ලංකාවේ මුලින්ම ස්ට්‍රෝං බියර් එකක්. ඒ කියන්නේ 8.8 බියර් එකක් හදන්නේ මේගොල්ලෝ. ඒක තමයි ඔය බයිසන් කියලා තියෙන තාමත් ඒ බයිසන් කියන සන්නාමේ තියෙන වෙලදපොලේ. ඊට පස්සේ තමයි ලයන් එක ලයන් ස්ට්‍රෝං එකට එන්නේ. හැබැයි දැන් අදට ගත්තොත් මාකට් එක ගත්තොත් ඇත්තටම මම හිතන්නේ 95ක් 90ක් විතර අතර මාකට් ෂෙයාර් එකක් ලයන් බ්‍රූවරිස් එක තියෙනවා. අනිත් මාකට් ෂෙයාර් එක තමයි මේ DCSL Breweries තියෙන. ලංකාවේ ඉන්න ප්ලේයර්ස්ලා දෙන්නයි. ඒක ගොඩක් ලස්සන කතාවක්. ඒක ඇත්තටම ගත්තොත් මොකද දැන් ලංකාවේ ලික මැනුෆැක්චර් කරන කම්පැනි 20 ගාණක් තියෙනවා මට මතක විදිහට. හැබැයි බියර් මැනුෆැක්චර් කරන කම්පැනිස් තියෙන දෙකයි. තරගය තියෙන්නේ මේ දෙන්න අතර. ඇත්තටම තරගයක් නැති තරම් ලයන් එකට තමයි මාකට් ෂෙයාර් එක තියෙන්නේ. එතකොට 2023 අවසානයේදී වගේ 24 මුල වගේ DCSL ආයතනය ලික මැනුෆැක්චර් වලින් ඉන්න නම්බර් 1 ඇක්වයර් කරනවා හයිනකෙන් එක. ඇක්වයර් කරලා නම චේන්ජ් කරනවා DCSL Breweries කියලා. කරලා ඒගොල්ලෝ මේ සොෆ්ට් ලික ඉන්ඩස්ට්‍රි එකට අවතීර්ණ වෙනවා. ලයන් එක තරගයක් දෙන්නේ. ඇත්තටම තරගයේ තාම ලයන් එක තමයි ඉදිරියෙන් ඉන්නේ. එතකොට මම හිතන්නේ ඒගොල්ලෝ ඒක ඇක්වේෂන් එකෙන් පස්සේ ඒගොල්ලෝ DCSL B කියලා එකක් ලොන්ච් කරා ගිය අවුරුද්දේ. මම රිවිව් එකක් නම් කරේ නැහැ. හැබැයි අපි පානය කරලා තියෙන. හැබැයි ඒක මාකට් එකේ ගොඩාක් ජනප්‍රිය වුණේ නැහැ. ඉතින් අපි ඒක ගැන වෙනම එකක් කරමු. හොඳ ඒක ඇත්තටම හොඳ කේස් ස්ටඩි එකක් ස්ටඩි කරන්න මාකටිං මැනේජ්මන්ට් පැත්තෙන්. ඊට පස්සේ අන්තිමට මේගොල්ලෝ ලොන්ච් කරනවා දෙසැම්බර් වල අලියා බියර් කියලා එකක්. ඒක ලාගේ එකකුයි ස්ට්‍රෝං එකකුයි ස්ටවුට් එකක් තාම නැහැ මේකේ. එතකොට මේක බලන්න මේක අර අලියා ඉන්නවා මම දැක්ක සමහර කමෙන්ට්ස් වල තිබ්බ අලියානේ අලියා කියලා ඇතා දාලා තියෙන හැම කියලා ඇත්තටම මේ දාලා දෙකක් තියෙන ඇතෙක් තමයි ඉන්නේ. අලියා කියන එක තමයි යන්නේ. මම හිතන්නේ මේක මම කතා කරාම ඒ කට්ටියත් එක්ක මට තේරිච්ච දේ තමයි ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට සනීප සතෙක් තමයි අලියා කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති අපි කොහෙද ඈත ට්‍රිප් එකක් යනකොට පාර හරහා පනිනවා පාර ඉදගෙන සමහරු කෑම දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේ සනීප සතෙක්. ඒ වගේම මේගොල්ලන්ගේ තව මාකට් ටාගට් එකක් තමයි ලංකාවට එන ෆොරිනර්ස්ලා ගත්තොත් ෆොරිනර්ස්ලාගේ මම ගොඩාක් දෙනෙක් මම හිතන්නේ අලියා ගැන. ඒ කියන්නේ අලියා අනාථාගාරේ බලන්න යනවා, ඩබුල් යනවා. ඔය අලියත් එක්ක ලොකු බැඳීමක් ලෝකස්ලාගෙත් තියෙනවා, ෆොරිනර්ස්ලාගෙත් තියෙනවා. ඒතකොට ඒ දෙක ටාගට් කරලා තමයි මේ අලියා බියර් කියන එක එන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ මාකටිං ඒ කට්ටිය කීප විදිහට මට තේරිච්ච දේ තමයි මේගොල්ලෝ අර අලියා කියන්නේ ගොඩක් වෙලාට අර එකපත වැඩි හොල්ලන්න අකමැති සතෙක්.
එතකොට DCSL ආයතනයත් එහෙමයි වැඩි මාකට් එකේ මහන්සි වෙන්න අකමැති සතේ. හැබැයි ලයන් බ්‍රූවරිස් කියන ලයන් සංකේතය වෙන්නේ හැමදෙස්සෙම ඒගොල්ලෝ ගොදුරු සොයාගෙන යනවා හරි ඩිටර්මිනේෂන්. එතකොට ඒ දෙක සංකේත කරන්න බලාගෙන මේක කරා කියලා කියනවා. හැබැයි ගොඩක් වෙලාවට මේක එකම කලර් ස්කීම් එකකින් එහෙම ගිහින් තියෙනවා. මම හිතන්නේ මෙතන සමහරු LinkedIn එහෙම පරිශීලනය කරද්දී LinkedIn එකේ තිබ්බා මල්ලි මේකක් හොඳ මාකටිං ඇනලිසිස් එකක් කරලා එක්කෙනෙක් දැන් ලංකාවේ ගත්තොත් 90ක් දෙනා විතර පාවිච්චි කරන ස්ට්‍රෝං බිය. හැබැයි ලංකාවෙන් එළිය බිය එකක් කිව්වම හරියටම ලාගයකට යන්නේ. එතකොට ස්ට්‍රෝං බිය එකක් නම් ලංකාවේ පුරුද්දක් තියෙන රතු පාටයි කළු පාටයි කියන එක හැට දාගන්න. ලාග බිය එකක් නම් කහ පාටයි කළු පාටයි කියන එක තමයි හැයන්නේ කස්ටමර්ස්ලාගේ. අපේ වුණත් එහෙමයි ඇත්තටම. දැන් එතකොට ඒ දෙක ටාගට් කරලා මේ කලර් ස්කීම් එක කරලා ලයින් එකට සමානුපාතික කරලායි කරා කියලා තමයි කියන්නේ. අපි දැන් වැඩි කතාවක් නැතව බී එක ටෙස්ට් කරමු. දැන් විනාඩි මම හිතන්නේ ගොඩක් අපි කතා කරා. අපි මුලින්ම මේ ලාගකින් ටෙස්ට් කරමු. මොකද ස්ට්‍රෝං බියොත් ලාගයේ ටෙස්ට් නැති වෙනවා. 3 principles මෙව කරන්න. එක තමයි බී එකක් බොද්දි පුළුවන් තරම් ඒක චිල් කරන්න. ඒ චිල් නැතුව බී එකක් බොන්න එපා කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඒ බී එකේ සම්පූර්ණ ටෙස්ට් එක කන පිට හැරෙනවා. මග් එක පුළුවන් තරම් චිල් කරගන්න. දාද්දි ෆෝම්ස් එන්න දාන්න. ගොඩක් අය ෆෝම්ස් එන්න නෙමෙයි දාන්න. අපි මේක මිලිලීටර් 500ක රයිට්. රයිට්. ඒකේ කලර් එක මොකද අර බබල් ඉෆෙක්ට් එක බලන්න සමහරවිට මේක වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙන. එකක් තමයි මේක නිෂ්පාදනය දිනේ බැලුවොත් ගොඩාක් ළඟ දිනයක් තියෙන. එතකොට ඒ අර ඒ ෆ්‍රෙෂ්නස් එක ගොඩක් වැඩි. බී එක නම්බර් 1 ෆ්‍රෙෂ්නස් එක බලන්න ඕගොල්ලෝ. මේකේ කලර් එක බලන්න ගොඩාක් ලයිට් කලර් එකක් තියෙනවා. මේ අර මිස්ට් එක බැදිලා තියෙනත් ඒ කලර් එක හරි වැඩි. බබ්ලින් ඉෆෙක්ට් එක ගොඩාක් තියෙනවා. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඉෆෙක්ට් එක තියෙනවා. අපි පොඩ්ඩක් බලමුද පොඩ්ඩක් ස්මෙල් එක එහෙම. අර ගර්බොන්නේ ආසීන ස්මෙල් එකක් කරනවා නේද? අපි try කරමු. අර ෆුල් රීෆ්‍රෙෂින් ගතියක් එනවා. අපි මෙහෙම අපි මෙතනදී අපි ඉන්ඩිපෙන්ඩන්ට් රිවිව් එකක් කරන හින්දා අපි ප්‍රොඩක්ට් ටු ප්‍රොඩක්ට් කම්පෙයාර් කරන එකෙන් අපි වැළකී සිටිනවා. මොකද මේක හොඳයි මේක හොඳ නැහැ කියලා කියන අපිට එතිකලි අයිතියක් නැහැ. අපි ගොඩක් වෙලාවට අපි කරමු හැම රිවිව් එකම ඔයගොල්ලෝ බලන්න අපි ඉන්ඩිපෙන්ඩන්ට්ලි කිව්ව මිසක් මේක රෙඩි මේක හොඳ නැහැ කෙනෙක් කිව්ව නැහැ. මේකෙදි ගොඩක් මට අර රීෆ්‍රෙෂ් ගතිය එනවා. ගොඩක් අර ලෝකල් බී එකක් වුණාට ඒක අර ගොඩක් අර රීෆ්‍රෙෂින් ගතිය වැඩි. සමහරට මේක ගොඩක් ෆ්‍රෙෂ්නස් එකකින්ද වෙන්නත් පුළුවන්. සහ අපි හොඳට චිල් කරා මේක දවසකට විතර අපි චිල් කරලා තියෙනවා මේක. ඔව්. අර කිසිම සැරරහක් නැහැ කියන්නේ අර බොන්න පුන ගතිය අපි පොඩ්ඩක් අර අපේ දිව රීෆ්‍රෙෂ් කරලා උස්මක try කරනවා. මම ඇත්තට මේ රිවිව් එකට මේ මල්ලි විශේෂයෙන් ගන්න කාරණාව තමයි මම ස්ට්‍රෝං ලවර් කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම බිය වලින් ලාග තමයි බිය මම මොන්න ආසම කෙනෙක්. හැබැයි දැන් අපේ මල්ලි ගත්තොත් මෙයා ගොඩක් ස්ට්‍රෝං ලවර් කෙනෙක්. එතකොට අපි පොඩ්ඩක් දාගමු මේක වැඩි අපි ගන්න නැතුව. මේක අර මේකත් හරි ලස්සන තියෙනවා. අලියා කියන එක දැන් අර මේ දෙක එකතු කරාම උනා දෙපැත්තටම ඒ ඩිසයින් එක හරි ලස්සන තියෙනවා. ස්ට්‍රෝං එකේ පාට අර සුපුරුදු ස්ට්‍රෝං එකේ පාටට එනවා නේද? අර ටිකක් මීට වැඩිය ලයිට් කලර් මේක ලයිට් මේක ස්ට්‍රෝං කලර් එක දීලා තියෙනවා ඒගොල්ලෝ. හොඳට ඒකේ අර බලන්න දැන් ඔයා හොඳට බලන්න අර මේකේ චූට් ඉෆෙක්ට් එකේ අඩුවක් තියෙනවා මේ බබල් ඉෆෙක්ට් එකේ. ඒ කියන්නේ මම ස්ට්‍රෝං වෙද්දී ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ අර බොඩි එක එකට තියෙන දේවල් වෙනස් වෙනවා දැන්. අර පරිප්පු හොද්දක් කිරට උයද්දී මිරිසට උයද්දී වෙනස් වගේ ඒක අර ස්ට්‍රෝං වෙද්දී මේක වෙනස් වෙනවා. මේ ස්මෙල් එක ටිකක් ස්ට්‍රෝං වෙලා යන හැබැයි මේක අර අමුතු ස්ට්‍රෝං ස්මෙල් එකක් එන්නේ නැහැ. මේකෙම චුට්ටක් ටෆ් වෙලා එන එකක් තියෙනවා. පොඩ්ඩක් try කරමු. ඩ්‍රින්කබල් නේද? අර
හාෂ්නස් එක පොඩ්ඩක් තියෙනවා මම හිතන්නේ චුට්ටක් තියෙනවා කියන්නේ අපේ ස්ට්‍රෝං කස්ටමර් සෙග්මන්ට් එක ගත්තොත් මම හිතන්නේ මේක තමයි ස්ට්‍රෝං සෙග්මන්ට් එක බලාපොරොත්තු වෙන මේ ලාගේ එකේ තියෙන අර ඇල්කොහොල් ප්‍රමාණය කියන්නේ ඒකේ තියෙන දිවට දැනෙන ටේස්ට් එකේ මේකේ ටේස්ට් එක ටිකක් සැරයි. ඒක අර හැබැයි ඒක බොන්න බැරි සැරකුත් නෙමෙයි තියෙන්නේ. ඔයාලට මතක නම් අපි දෙන්නම රිවිව් එකක් කරා බෙල්ජියම් හරි ජර්මන් හරි බිය එකක් මේ අපේ YouTube channel එකේ දාලා ඇති 16.8ද 16 බිය එකක් අපි රිවිව් කරා මේකේ අර ඒකේ තිබ්බ જાතියෙම අර ඩ්‍රින්කබල් ටේස්ට් එකක් තියෙනවා කියන්නේ අර ඒක අර පැන් රසකුත් නෙමෙයි ෆෘටිත් නෙමෙයි අර මෝල්ට් වලම තියෙන ස්ට්‍රෝං නෝට් එකක් තමයි එන්නේ. ඒක බොන්න පුළුවන් නේ. හොඳයි. අපි හිතනවා ඉක්මනටම මේගොල්ලෝ ස්ටවුට් බියර් එකක් උද්දේ කියලා. මොකද අපි ඉදරෙట్లా ගොඩාක් සීතල තියෙන දවසට එහෙම අපි බියර් බොන්න නම් ස්ටවුට් එකක් තමයි බොන්නේ. අපි හිතනවා ඉක්මනට ස්ටවුට් එකක් උද්දායි කියලා. ඉතින් ඔයගොල්ලන් කමෙන්ට්ස් දෙන්න මේක ඇත්තටම මේ මල්ලි තමයි ඉරලා හිටියේ මේ බියර් එක ඉක්මනට කරමු කියලා. ගොඩාක් හැමදැනම මේක හොයාගන්නත් නැහැ. හැමදැනම කසුකුසුවක් යනින්ද අපි ඉක්මනට මේක රිවිව් කරමු කියලා. මේ ගැන ගොඩක් සමහරට ස්ටඩි කරන්නත් මට බැරි වෙන්නේ නැති. ඔයගොල්ලොත් මේ ගැන ගොඩක් දේවල් දන්නවා ඇති. සඳහන් කරන්න. ඉතින් අපි හිතනවා ඕනම මාකට් එකක මමත් මැනේජ්මන්ට් පැත්තේ සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් හින්දා මම දන්න ඕනම මාකට් එකක කම්පිටිෂන් එක වැඩි වෙනවා කියන්නේ කන්සියුමර්ට තමයි end of the day benefit එකක් තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ තවත් කම්පිටිෂන්ස් ලැබිලා මේ මාකට් එක ගොඩක් වෙලා ගොඩක් හොඳ බියර් හොඳ ක්වොලිටි බියර් එකක් කස්ටමර්ස් කන්සියුමර්ස්ට ගන්න හම්බෙන්නලා මම හිතනවා ඔයගොල්ලොත් මේක රස විඳලා බලයි කියලා කමෙන්ට්ස් කරන්න ඔයගොල්ලන්ගේ ලයික් දාන්න මම කලින් බකාට රිවිව් එකටත් ගොඩාක් කමෙන්ට්ස් තිබ්බා ලයික්ස් තිබ්බා ඔක්කොම මාව දිරිමත් කරා. ඉතින් අපි දිගටම ලිකර් රිවිව් එක හම්බ වෙමු. ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න අහන්න මම සෙෂන් එක ස්ටාර්ට් කරන්න. අපි Q&A සෙෂන් එකේදී ළඟදීම හම්බ වෙමු. එහෙනම් cheers යාළුවනේ. ආයි හම්බ වෙමු. ග්ලාස් එකත් ඉවරයි.